තමයි වෛද්‍ය ආඥා පනත පිළිබඳව සහ වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳව කතා කරන නිසා කරු කතානායකතුමනි වචන කිහිපයක් මම අද මේ දවස්වල ඉතාම ප්‍රකටව කතා වෙන කාරණයක් පිළිබඳව සයිටම් වෛද්‍ය අර්බුදය පිළිබඳව කතා කරන්න කැමතියි. මම පෞද්ගලිකව ගරු කතානායකතුමනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ නැහැ. පිටරට අධ්‍යාපනය ලැබලා මේ විද්‍යාල වලට විරුද්ධ නැහැ. පිටරට අධ්‍යාපනය ලැබලා මේ රටේ වෛද්‍ය ක්ෂේත්‍රයට කවුරුත් ඇතුළු වෙනවට අපි කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒක බොහොම පැහැදිලිව කියන්න අවශ්‍යයි. ලංකාවේ වෛද්‍යවරුන්ගේ හිගයක් තිබෙනවා. ඒ හිගය පුරවන්න කටයුතු කරන්න අවශ්‍යයි. හැබැයි බොහොම පැහැදිලිව ලංකාවේ සෑම අතිමහත් බහුතරයක් වෛද්‍යවරු ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ වෛද්‍ය පීඨවල සෑම දරුවෙක්ම අද පාරට බහැලා එක හඬින් එක ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීමට කන් නොදී ඉන්න මහජන නියෝජිතයින් හැටියට අපිට බෑ. මම දන්නවා ඇමැතුමාට ඉතිහාසයක් තිබෙනවා. එතුමා රාගම වෛද්‍ය පීඨ රජය මගින් ආරම්භ කරපු රාගම වෛද්‍ය පීඨ ජනසතු කරන්න ප්‍රබල අරගලයක නිරත වුණා. අද මේ හඬට කන් නොදී ඉන්න මහජන නියෝජිතයින් හැටියට අපිට හැකියාවක් නැහැ. මම විශ්වාස කරනවා අර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරන්න ඕන කියන මතය අපි හිටියට අපිට කෙසේවත් අපේ හදවතට එකඟව මේ මාළඹේ වෛද්‍ය උපාධි ලබා දෙන ආයතනය මගින් කරන ලද කටයුතු සහ වර්තමානයේ කරන කටයුතු පිළිබඳව අපිට සෑහීමකටපත් වෙන්නවත් අනුමත කරන්න බැරිය කියන කාරණාවත් අපි සඳහන් කරන්න අවශ්‍යයි. මූලිකවම මේ විශ්වවිද්‍යාලයක් කියලා ස්ථාපනය කිරීමේදී 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත බව උල්ලංඝනය කළා තමයි මේ ආයතනය ස්ථාපනය කරලා තිබෙන්නේ. බොහොම පැහැදිලිව මේ පනතේ තිබෙනවා කරුණු දෙකක් සම්පූර්ණ කරන්න අවශ්‍යයි උපාධියක් ලබා දෙන්නට. එකක් තමයි උසස් අධ්‍යාපන ඇමතුමාගේ අනුමැතිය සහිත ගැසට් පත්‍රය. දෙවැනි කාරණය තමයි අදාළ වෘත්තීය පිළිබඳව අධිකාරීත්වය උසුලන ආයතනයකින් ලබා දෙන අවසරය. මේ අවසර දෙකම අපි දන්නවා එස්.පී. දිසානායක ඇමතුමා ගැසට් පත්‍රයක් නිකුත් කරලා තිබෙනවා 2011. හැබැයි ගැසට් පත්‍රය සයිතම් ආයතනයේ උපාධි ලබා දෙන ආයතනයක් හැටියට සඳහන් කරලා නැහැ. එහි තිබෙන්නේ මෙන්න මේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න කියන කාරණා තමයි ගැසට් පත්‍රයේ තිබෙන්නේ. ඒ ගැසට් පත්‍රයට පසුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සුනිල් ජයරත්න මහත්මයා ලිපියක් නිකුත් කරනවා මේ අඩුපාඩු දැන් සම්පූර්ණ කරලා තිබෙනවා කියලා. හැබැයි මූලික කාරණේ හැටියට පනතේ තිබෙනවා ගැසට් පත්‍රයකින් උපාධි ලබා දීමේ අවස්ථාව ලබා දෙන්නේ කියලා. ඒ මූලික කරුණ සම්පූර්ණ කරලා නැහැ. දෙවනුව තමයි බොහොම පැහැදිලිව තිබෙනවා අදාළ වෛද්‍ය අධ්‍යාපනය නම් වෛද්‍ය සභාව එහෙම නැත්නම් වෛද්‍ය අධ්‍යාපනය නම් වෛද්‍ය සභාව එහෙම නැත්නම් ඉංජිනේරු ආයතනය නම් ඉංජිනේරු අධ්‍යාපනය නම් ඒ සම්බන්ධ අධිකාරියක් තිබෙන ආයතනය ඇතුළු එවැනි අධිකාරී බලයටලත් ආයතනයකින් අනුමැතිය ලැබිලා නැහැ. ඉතින් බොහොම පැහැදිලිව මූලික කොන්දේසි දෙකම කඩ කරලා තිබෙනවා. මේ කොන්දේසි කඩ කරන බව 2009 10 11 වර්ෂවල අඛණ්ඩව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පුවත්පත් දැන්වීම මගින් දන්වලා තිබෙනවා. මේ සිසුන් බඳවා ගැනීම නවත්වන්න කියලා තිබෙනවා. ඒ නිසා බොහොම පැහැදිලිව මේ ආයතනය අඛණ්ඩව රජය මගින් කරන ලද නිවේදන වෛද්‍ය සභාව මගින් කරන ලද නිවේදන සියල්ලට පටහැනිව තමයි මේ සිසුන් බඳවා ගැනීම කරලා තිබෙන්නේ. එහිදී ලංකාවේ කිසිම වෛද්‍ය විද්‍යාලයක් නොකරන ආකාරයට එක වර්ෂයට කණ්ඩායම් දෙකක් නදවගෙන තිබෙනවා. සායනික පුහුණුව පිළිබඳව ගැටලු තිබියදී ප්‍රජා වෛද්‍ය සේවා පිළිබඳ ගැටලු තිබියදී අධිකරණ වෛද්‍ය අධ්‍යක්ීම් පිළිබඳව ගැටලු තිබියදී වසරකට කණ්ඩායම් දෙකක් මඳව ගනිමින් රුපියල් ලක්ෂ 65ක් 70ක් සමහරකට 80ක් 90ක් එක දරුවෙකුගෙන් අය කරමින් මේ කරගෙන ගිය ක්‍රමවේදය අපි කිසිවෙකුගේ අනුමැතියට ලක් වෙන්න අවශ්‍ය නැහැ කියලා මම විශ්වාස කරනවා. මේ පිළිගත් මූලධර්ම අවශ්‍ය නැහැ කියලා මම විශ්වාස කරනවා. මේ පිළිගත් මූලධර්ම සියල්ලම අනුලංඝනීය නීති සියල්ල උල්ලංඝනය කරමින් තමයි මේ ආයතනය ස්ථාපනය කරලා තිබෙන්නේ. ඒ නිසා මම හිතනවා මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. මේක මේ රටේ වෛද්‍යවරු අවශ්‍යයි යොව් පිටරට වෛද්‍යවරු වෙනවා ඉගෙනගෙන විශ්වවිද්‍යාලවල Act 16 කළා මේ රටේ සාමාන්‍ය ධාරාවට ඇතුළු වෙනවා කිසිම ගැටලුවක් නැහැ. ලංකාවේ නියමිත ක්‍රමවේදය අනුව ශික්ෂණ රෝහලක් ස්ථාපනය කළා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය ඇතුව සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ඇතුව මේ වගේ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කරන්න. හැබැයි ආවට ගියාට මේක කරන එකේ ගැටලු සහගත තත්ත්වය පිළිබඳව ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට සම්බන්ධ සෑම ආයතනයක්ම බොහොම පැහැදිලිව කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ පළවෙනි වාර්තාව දැන් 2012 වත්මන් අතිගරු ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් ඉන්නකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවක් දීලා තිබෙනවා. ඒ වාර්තාවේ කියනවා බොහොම පැහැදිලි අඩුපාඩුකම් රාශියක් සිදු වෙනවා. මේ අඩුපාඩුකම් රාශිය අවසන් වෙනකන් කරුණාකර සිසුන් බඳව ගන්න එපා. සිසුන් බඳවා ගැනීම නවත්තන්න. මේ කරුණු කාරණා සම්පූර්ණ කරන වෛද්‍ය සභාවේ අනුමැතිය ගන්න කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ උපදෙසින් කරපු අනුකමිටුවේ පත් කරපු වාර්තාවේ තිබෙනවා. ඊට පස්සේ ලංකාවේ වෛද්‍ය සභාව බොහොම පැහැදිලිව මෙතෙන්ට ගිහිල්ලා මේ කරුණු පිළිබඳ අවධානය යොමු කරලා ලංකා වෛද්‍ය සභාව ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එක රිපෝට් එකක් නිකුත් කරා. ඒ රිපෝට් එකේ බොහොම පැහැදිලිව තිබෙනවා අඩුපාඩු රාශියක් තිබෙනවා.
මේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න සායනික පරීක්ෂාවේදී තාම අඩු මට්ටමකින් තමයි මේ කරුණු සිදු වෙන්නේ. ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විද්‍යාවට නැහැ ස්ථානයක්. අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ගැටලු තිබෙනවා. ඉතින් මේක දීර්ඝ කාලයක් තිස්සේ විසඳන්න අවශ්‍ය කාරණා. එක රයින් මේ තමුන්ගේ ක්ලිනිකල්ස් එහෙම නැත්නම් සෞඛ්‍යය ශල්‍ය වෛද්‍ය ක්‍රමය එහෙම නැත්නම් අනිකුත් අංශ පිළිබඳව අපි අවුරුදු 3ක් ඉගෙන ගන්නවා. ඉතින් අවුරුද්දකින් දෙකකින් මේක විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නේ. අපි දන්නවා මේ දරුවන්ගේ පැත්තෙන් මේක අසාධාරණ කාරණයක්. නමුත් මේ ආයතනයේ මුලින්දම කටයුතු කරලා තියෙන්නේ මෙහෙමයි. ඒ නිසා ඒ පිළිබඳව විශේෂයෙන්ම මම අවධානයට යොමු කරනවා ගරු කතානායකතුමනි. විශේෂම වාර්තාවක් 2015 ගරු මන්ත්‍රීතුමා මට විනාඩි 5ක් තියෙනවා. හොඳයි. 2015 ජුනි මාසේ ලංකාවේ සියලුම වෛද්‍ය පීඨවල වෛද්‍යවරුන් එකතු වෙලා පීඨාධිපතිතුමාලා එකතු වෙලා විශේෂ වාර්තාවක් නිකුත් කරලා තිබෙනවා මේ කරුණු පිළිබඳ අවධානයට ලක් කිරීමෙන්. 2009 2008 මේ ආයතනය රෙජිස්ටර් කරලා තියෙන පළවෙනි වතාවට සයිතම් South Asian Institute of Technology and Media කියලා තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. 2009 දී නම වෙනස් කරනවා South Asian Institute of Technology and Management කියලා. ඊට පස්සේ නැවත වතාවක් නම වෙනස් කරනවා තුන්වෙනි වතාවට South Asian Institute of Technology and Medicine කියලා. Media Management and Medicine කියලා නම තුන් වතාවක් වෙනස් කරනවා. කිසිම ආයතනකින් අනුමැතියක් ලබාගෙන නැහැ. ඔවුන් කියනවා ඔවුන් රුසියානු විශ්වවිද්‍යාලයකට අනුබද්ධ වෙලා වසර 4ක් ලංකාවේ අධ්‍යාපන ලැබලා දීලා 5 වෙනි වර්ෂය රුසියාවට ගිහිල්ලා අධ්‍යාපන ලැබලා දෙනවා කියලා ඒ මූලිකව පටන් ගත්තු ක්‍රමවේදයේ කිසි වරදක් නැහැ. ඔහුට රුසියානු උපාධියක් ලැබලා දෙනවා. අවසාන අවුරුද්ද රුසියාවේ ගත කරනවා. ලංකාවට ඇවිල්ලා X16 විභාගය කරලා වෛද්‍ය ධාරාවට එකතු වෙනවා. සෞඛ්‍ය අංශයට එකතු වෙනවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ විශ්වවිද්‍යාලයත් එක්ක රුසියානු වෛද්‍ය අකාඩමියත් එක්ක තිබුණු සම්බන්ධය පවා පස්සේ නතර කරලා දාලා මේ හිතුමනාපේ යන ගමනක් තමයි තියෙන්නේ. ඒ නිසා මම සභාගත කරනවා මේ ලංකාවේ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් සියලුම වෛද්‍ය පීඨ 8 මහාචාර්යවරු පීඨාධිපතිවරුන් එකතු වෙලා කරපු වාර්තාව මම සභාගත කරනවා ගරු කතානායකතුමනි. ඒ බොහොම පැහැදිලිව කියලා තියෙනවා the above sequence of events make it clear that there were many irregularities if not outright deception of the public in the manner in which Saitam medical degree program was established. බොහොම පැහැදිලිව මේ කියන්නේ රමේෂ් පතිරණවත් වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්වත් නෙමෙයි මේ කියන්නේ ලංකාවේ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු බොහොම පැහැදිලිව කියනවා there has been no gazette notification that the conditions stipulated by the specified authority in gazette number 1721/19 of 2011 August 30th 19 of 2011 August 30th මේ SB දිසානායක ඇමතිතුමා නිකුත් කරපු ගැසට් නිවේදනය කිසිම විටක සයිතම් ආයතනයේ උපාධි ලබා දීමේ ආයතනයක් හැටියට පිළිගන්න එකක් නෙවෙයි. ඒ නිසා බොහොම පැහැදිලිව ඒක තියෙන්නේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න කියලායි විතරයි තියෙන්නේ. ඒක මේ ආයතනයට උපාධි ලබා දීමේ බලයවත් හිමි කර දෙන ගැසට් නිවේදනයක් නෙවෙයි කියලා අපි සඳහන් කරනවා. ඒ වගේම එහි කියනවා as of now Saitam has not obtained the compliance certificate required under the above rule from the specified professional body which is the SLMC in the case of degrees in medicine. දැන් අපි ඊටාම ගෞරවයෙන් දරුවන්ගේ ප්‍රශ්න විසඳන්න අවශ්‍යයි සයිතම් ආයතන කරගන්න. හැබැයි ඒ වෙනුවෙන් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය බිලිදෙන්න එපා. අපි හැමදාම මේ රටේ හිටපු හැම සෞඛ්‍ය ඇමතිවරයෙක්ම මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියලා තියෙනවා මේ රටේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් පෞල් සෞඛ්‍ය සේවිකාවක ඉඳලා හෙදෙහෙදියන්ගේ ඉඳලා අතුරු වෛද්‍ය සේවාවල ඉඳලා වෛද්‍යවරුන් දක්වා කරපු අප්‍රමාණ කැපකිරීම නිසා තමයි ලංකාව මොන අංශයෙන් අඩු වුණත් තව විනාඩි දෙකක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. අංශයෙන් අඩු වුණත් තව විනාඩි දෙකක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ආර්ථිකයේද සංවර්ධනයේද ඒවා ගැන මොනවා කතා කරත් මේ පක්ෂ විපක්ෂ සෑම කෙනෙක්ම සෞඛ්‍ය ඇමතිවරු මේ සභාවේ කියලා තියෙනවා ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය ලෝක මට්ටමට ගිහිල්ලා තියෙනවා කියලා. එහෙම ගියේ අපේ මේ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවයක් තිබෙච්ච නිසායි. ගුණාත්මක භාවය ආරක්ෂා වුණේ විශේෂයෙන්ම වෛද්‍ය අධ්‍යාපනයේ තිබිච්ච ගුණාත්මක භාවය නිසා. ඒ නිසා අපිට කට පියාගෙන අපි ලොකුවට අපේ ආණ්ඩුවෙන් කරපු වරදක් හැටියට මේ අය දකින්න ඔව් අපේ ආණ්ඩුවෙන් වැරදි වුණා. ඒක නිසා තමයි අපිට පරාද වෙලා විපක්ෂයට යන්න උනේ. හැබැයි තමුන්නාසලගේ ආණ්ඩුපත් කරලා තිබෙන්නේ කරපු වැරදි ඒ විදිහට කරගෙන යන්න නෙවෙයි. ඒ නිසා අද සම්පූර්ණ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ සියලු දෙනා මහපාරේ අන්තර්ජාල ශිෂ්‍ය බලමැන් නේද විශ්වවිද්‍යාල ප්‍රජාව සියලු දෙනා මහපාරේ. මොකද ඒකට හේතුව තමයි මේ සල්ලි වලට වෛද්‍ය උපාධි විකුණන එකට ඔවුන්ට බලන් ඉන්න බෑ. ඒක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ විරෝධයක් නෙවෙයි ගරු කතානායකතුමනි. ගුණාත්මක භාවයෙන් අඩු වෛද්‍යවරයෙක් මුදලට නිෂ්පාදනය කරන එකට අපි කාටවත් එකඟ වෙන්නේ නැහැ. අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා. ප්‍රකාශ වලින් කතාව නතර. අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා. ප්‍රකාශ වලින් කතාව නතර බොහොම ස්තුතියි ඔබතුමාට.